උදෑසන ආලෝකයේ උත්සවයේ දෙකකි. මොහොන් නදිම රටේ තින් කොටස් ලෝකතාව වස්තුන් වන පරිච්ඡේදයේ පෙවතරකම් ගමන් අද දෙන් අපි අලුත් මෝමේ ජීවිතයෙන් මහින් පවිතුරු කරන පියවර 8 ගැන අධ්‍යයනය කරන්නමු. එසේම මෙම මංගලයේ දින හිටි අලුත් දෙස බලමු. විශේෂයෙන්ම ශුද්ධ වූ රැස්වීම ලෙස වෙන් කරන ලද පළමු හා හේතුවෙන් දිනවල වැදගත්කම ගැන සොයා බලමු. පවුලේ අපට මම ආත්මක යෙදීම නව ගිවිසුම්ද පෙන්වා දී. ඔහු එක් කරනත් පහි හිටි හා මැසිලියේ පැරණ මහින් ඉවත් කර දමන්න. මේ බිඳු වූ අදහසක් නොවේ. ශුද්ධ ලියවෙල්ල පියවරුන් පියවර අපිව මේ හරහා ගෙන යයි. සම්පූර්ණ සේවය පරීක්ෂණයකි. ඉස්රායෙල්වරුන් ඊටපන්දුමක් රොගින් තම නිවස පරීක්ෂා කළසේම අපිදී දිව්‍යන් වහන්සේගේ ආත්මයෙන් තුලින් අපගේ හදවත සුදුසු කරන ලෙස ඉල්ලා සිටීම. ගතවලේ 39 වස්තුන් හා මෙසි සඳහන් වූ දිව්‍යන් වහන්සේ මේ සුදුසු කර බැලුව මොනව? සැඟවුණු පව, සැඟවුණු පරිදි, සැඟවුණු ආකල්පු, සැඟවුණු කටකම, සැඟවුණු කොමකත්වය සහ සැඟවුණු උඩඟකම හෙළි කරන ලෙස අප උන්වහන්සේට ආරාධනා කිරීම. මෙහින් ඉරතල්වල සහ කනවල සැඟවුණව සීම පාපයේදී හදවත අමතක වූ තැන්වල සැඟවා ඇති. පරණ පොරුදු සහ රට ඉවත් කිරීම. ඉස්රායෙල්වරුන් තම පෙරණෙන් පසුව මහන් පට ගෝලයේ ඉවත් දමෙහි. ඒ ආකාරයෙන්ම අපිදී පෙරණ සිතුවල පෙරණ කිරීම, පෙරණ පරිත්‍යාග සහ පූර්ණ ස්වභාවයට අයත් පෙරණ හැසිරීම රට අතහැරිය යුතුයි. එපස 4 වස 2 අපට පැවසන්නේ පෙරණ මනුෂ්‍යය අහක කරන්නේ කියයි. මේ දේශීමින් පව 1 හා 2 නතර කිරීම පමණක් නොව, ඒ ආදිම තුල පැවති පූර්ණ ජීවිතයට අයත් සමස්ත චින්තින් හොයි ජීවන රට අතහැරීමයි. බිරි ඉගෙනීම ඉවත් කිරීම. මතෝ 16 හය යස්වාන්සී තම ගෝලයන්ට අනුතුරු ඇඟවූ සැක. පරිසරුන්ගේ මහින් ගැන පුරවැසීම වන්නේ. පසුව උන්වහන්සේ පැහැදිලි කළේ උන්වහන්සේ ඔවුන්ගේ ධර්මත්වය ගැන කතා කළ බවයි. බෙර ඉගෙනීම මහින් මොන කාර්යය කරයි? එය මුලදී කොඩහයි දක්ෂ බවක් පෙන්වන්නට තිබුණත් ඒ වර්ධනය වූ මුළු මිනිස් සහ හදවත වෙනස් කරයි. එබැවින් අප වැරදි ඉගෙනීම දිව්‍යන් වහන්සේගේ වචනය වෙනුවට ආදේශ කරන මිනිස විසින් සුදන ලද සම්ප්‍රදායන් සහ සතියේ විකෘති කරන හා තුනක් කරන පණිවිඩ ඉවත් කළ යුතුයි. ලෝකත්වයේ සහ මුසක් චින්තනය ඉවත් කිරීම. යස්වාන්සේ මෙසිද පවසල් සැක. හිරදගේ මහන් ගැන පුරවැසුම් වන්නේ මාර්ග 8:15යි. මේ දේශපාලන උපමර ලෞකික මිනිසා මිසක් ජීවන රටවන බලයේ කැදුරුකම් හා ලෞකික අභිලාෂයන්ට බිඳී ඇති ආගම් පෙන්වා දී. අලුත් මෝමයේ හදවත ලෝකයේ මෙහෙයවන ආශාවන් විසින් පාලනය කළ නොහැකිය. බලයේ තනතුරු හා සපේන සාර්ථකත්වය මෙන්න මානසිකත්වයෙන් ඉවත් වීමට අපට කැඳවා ඇති. කෝපකම් ඉවත් කිරීම. ලෝක 12 හා යස්වාන්සේ මෙසේ පවසන සැක. පරිසරුන්ගේ කෝපකම නම් වූ මෙහෙන් ගැන පුරවැසීම වන්නේ කෝපකම යන ආත්මක මෙහෙයන්ය. ඒ සබ ජීවිතයක් ඇතුළත නොමැතිව පම්බුන පෙනීමක් ඇති කරයි. ඒ සැඟවුණු පාපේ ජීවත් වෙමින් ශුද්ධ බව මවපෑමක්. දිව්‍යන් වහන්සේ අපේක්ෂා කරන්න බහැර මූණත් පිරිසිදු වීම පමණක් නොවේ අභ්‍යන්තරයේ සතියේය. මහන් නිදම ජීවිතය යන ඇතුළත සහ පිටදී ගැළපෙන හදවත සහ පාපොච්චරණය එකඟ වන ජීවිතයක්. ද්වේෂය සහ දොෂ්ටකම ඉවත් කිරීම. පවුලේ එක් කරනත් පහි 8 හෝ දිගටම පවසන්නේද. ද්වේෂය සහ දොෂ්ටකම මහන් සමග නොවේ. මොහු මහන් ජීවම කටකකම කෝපය පිළිගැනීම තදලිගතේ සහ නුපුරු සිතුවල සමග සම්බන්ධ වී ඇති. මේ සියලු ආකල්ප ඉවත් කළ යුතුය. හරියටම මහන් කැබල හබරුව නිවසවලින් ඉවත් කළක් මුනි. පාස්කු බැටළු පිටුව අනුභව කර ශුද්ධකම් කර ගමන ආරම්භ කළ අයගේ හදවත් මෙවට තුනක් නැත. පරණ ජීවිතයේ දිව්‍ය හරීමකි. ආත්මක වශයෙන් කතා කිරීම. ඉස්රායෙල්වරුන් තම මෙහෙන් ගැන්වෙන දුවේදමෙහි. අපි මේ කරන්නේ මාෂේ කරසේ ඇනගැසීමෙන්නේ. ගලත් 5:4 පවසන්නේය.
කොරස්තස් වහන්සේට අයත් අය මාසේ එහි ආශාවන් සහ තෘෂ්ණාවන් සමග කරසේ ඇන ගොස් ඇති. මෙය මද කාර්යාවලයක් නොවේ. පුරණ ජීවිතයේ අල්කාර කිරීමට සීමාව දීමට හා සමන් සාකච්ඡා කිරීමට නොවේ. එය මරණයට පත් කළ යුතුය. ක්‍රිස්තුස් වහන්සේ සමග කරසේ ඇන ගැසිය යුතු අතර එහි තිබිය යුතුය. අවකභාවයෙන් හා සතියෙන් ගමන් කිරීම. පවුලේ කරනත් පහේ 8 හා 4 සම්පූර්ණ කාර්යයක්. නමුත් අවකභාවය හා සතියේ මහන්නදම රට සමග මෙය ඉලක්කයයි. අවක පිරිසිදු මිශ්‍ර නවසා අභ්‍යන්තරයෙන් සතියෙන් පුරණ ජීවිතයක්. එය අභිපරීන් සිතුවිලි වචන සහ කාර්යයන් දිව්‍යන් වහන්සේගේ ස්වභාවයට අනුකූල වන ජීවිතයක්. මේ අලුත් මෝමෙහි සැබෑ මහන්නදම ජීවිතයයි. ඉස්රායෙල්වරුන් දින 7ක් මහන්නදිම රටේ මංගලයේ පැවැත්වූ අතර ඔවුන් පළමු හා හේතුවෙන් දින ශුද්ධ වූ රැස්වීම පැවැත්වුව. මෙම රැස්වීම මුළු කලේ පරිච්ඡේදයන් රමගත් කළේය. එක් ආරම්භයේද සහ එක් අවසානයේද පවිත්‍ර කිරීම කාර්යාවලියේ ආරම්භයේදී මෙන්ම සම්පූර්ණ කිරීමේදීද දිව්‍යන් වහන්සේ සිටින බව ඔවුන්ට මතක් කර දුන්නේ. ඒ හා සමානව අපි පෙරණ ජීවිතයෙන් අපගේ පළමු පියවර ගන්න විට දිව්‍යන් වහන්සේ සිටින සැක සහ උන්වහන්සේ අප තුළ පවිත්‍ර කිරීම කාර්යය සම්පූර්ණ කරන විටද උන්වහන්සේ සිටින සැක. දිව්‍යන් වහන්සේ ඉස්රායෙල්ට මහන්නදිම රටේ මංගලයේ දෙන විට උන්වහන්සේ ඔවුන්ට භෞතික මහන් ඉවත් කරන ලෙස අනුකළ පමණක් නොවේ. උන්වහන්සේ අලුත් මෝමෙහි සමස්ත ගමන් පිළිබඳ චතුරයක් පෙන්වමින් සිටියේ. ශුද්ධ ලියවෙල්ල හෙත් යන සංඛ්‍යාව සීමාවටම සම්පූර්ණත්වයේ සහ නියමව ගැන කතාකාරය සමස්ත චක්‍රයේහි අපේක්ෂිත අවසානයට ගෙන ඒම. මහින්නදිම රටවල් දෙන හිත සකතුවත් කරන්න පොළොවේ අලුත් සත්වයකගේ මුළු ජීවිතයේ අපි පාස්කු බැටළු පුටුව තුලින් මෙදිම ලැබුව මහතුම අප ජීවිත කාලයේ පුරා පවතින පවිත්‍ර කිරීම ගමනකට පැවිසීම. පාස්කව අපට ගැලවීම පෙන්වයි. මහන්නදිම රටේ අපට ශුද්ධවීම පෙන්වයි. එක් ක්ෂණිකව සිදු වූ අනෙක් අපගේ මුළු පොළොවේ ගමන් පිරීම පවතී. ඉස්රායෙල් දින 7ක් මහන් ඉවත් කළ සේම දිව්‍යන් වහන්සේ අප තුළ සම්පූර්ණ කරන තුරු අපිදී දිනපත අභ්‍යන්තර පවිත්‍ර කිරීම කාර්යය ගමන් කිරීම. මිංගලයේ ආරම්භ වන්නේ මාසේ 15 වන දිනේ. එය මහන්නදම රටවල පළමු දිනයයි. ශුද්ධ ලියවෙල්ල මෙම දිනේ ශුද්ධ වූ රැස්වීමක් ලෙස හැඳින්වෙයි. සියලු සමානයේ වැඩි නවතෝ දිව්‍යන් වහන්සේ ඉදිරියේ රැස්වන ලෙස ඉස්රායෙල්ට අනුකරන ලද. මේ ඔවුන් ඊජිප්තුවෙන් පිටව ගිය දිනයයි. ඔවුන්ගේ අලුත් අන්වයත්වයේ ආරම්භ වූ දිනයයි. පළමු දවස සකතුවත් කරන්නේ නව ජීවිතයේ ආරම්භය. දිව්‍යන් වහන්සේ අපව පුරණ ජීවිතයෙන් වෙන් කරන ධර්මෂ්ඨ කිරීම මහතයි. මේ පළමු දවසද ඉස්රායෙල්වරු තම පුරණ වැඩ අතහැර පවිත්‍ර කිරීම ආරම්භය පරිකාශ කළහ. ආත්මිකව මේ අපට උගන්වන්නේ අපි අලුත් මවම ජීවිතය ආරම්භ කරන විට අපට පුරණ පරිදි අප සමග රැගෙන යාමට නොහැකි බවයි. පෙරණ ඇලුම්, පෙරණ ජීවන රටව, පෙරණ අක්කරකම් රටින් අතර කළ යුතුය. ශුද්ධවීම පළමු පියවර වන්නේ මාසේ පුරණ කාර්යයන්ගෙන් ඉවත් වූ මෙදුම ලැබූ සෙනඟක් ලෙස දිව්‍යන් වහන්සේ ඉදිරියේ අපව ඉදිරිපත් කිරීමයි. පළමු දවස අපට නව ගමන් අඩුතලම පෙන්වයි. අපි අපගේ පෙරණ වැඩි නවතෝ දිව්‍යන් වහන්සේට අපිව පූජා කර ඉදිරියේ ඇති ගමන් හඳුනාගෙන මෙදුම ලැබූ අයගේ පරාජයට එකතු වී ආත්මයෙන් තුල ගමන් කිරීමට පටන් ගැනීම. මිංගලයේ හේතුවෙන් දිනේද ශුද්ධ වූ රැස්වීමක්. ඉස්රායෙල් නැවතත් තම සමානයේ වැඩි නවතෝ දිව්‍යන් වහන්සේ ඉදිරියේ රැස් වී පවිත්‍ර කිරීම කාලයේ සම්පූර්ණ කිරීම සලකුණු කළහ. හේතුවෙන් දවස සකතුවත් කරන්නේ ශුද්ධවීම ගමන අවසානයේ මෙහිමයට පත් කිරීම මහතයි. එය නැවත නැගිටීම අවසන් පවිත්‍ර කිරීම පෙරණ ස්වභාවයේ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සහ ක්‍රිස්තුස් වහන්සේ තුළ දිව්‍යන් වහන්සේගේ සිනඟගේ පරිපූර්ණත්වය පෙන්වා දී. පළමු දවස ශුද්ධකම් ආරම්භය නම් හේතුවෙන් දවසෙහි නම් වූ එළිදරුව මෙම අවසන් මාත බැටළු පොටුවගේ මහ රැස්වීම ලෙස හැඳින්වෙයි. එහිදී දිව්‍යන් වහන්සේගේ සියලු සෙනඟ උන්වහන්සේ ඉදිරියේ පරිපූර්ණව සිටින ඇති. මිංගලයේ පළමු දවස සහ අවසන් දවස සිදු කළ කත්වයේ බේරදැරියද. එක් ක්‍රිස්තුස් වහන්සේ කළ දස ආපසු බලය, අනෙක් උන්වහන්සේ සම්පූර්ණ කරන දස ඉදිරියට බලය. නමුත් මැදි දෙන ගැන කුමක් කිව හැකිද? දෙවැනි දෙන සිටි 6 වන දිනේ දක්වේ.
මේවා අපගේ සමානයේ පළවි ජීවිතය නියෝජනය කරයි. ඊශ්වරයාට මේ දිනවල වැඩ කිරීමට හැකිවේ. ඔවුන්ට ගවතුන් කිරීමට, වෙළඳම් කිරීමට, දරුවන් ඇති දැඩි කිරීමට සහ තම නිවස කළමනාකරණය කිරීමට හැකිවේ. ඔවුන්ට ලොක්ක වගකීම් වලින් වැළකී සිටීමට කැඳව නැත. ඔවුන්ට කැඳව ඇත්තේ පුරණි පප්පකාර ජීවිතයෙන් වැළකී සිටීමටය. ශුද්ධ ලියවෙල්ල දායකාරයෙක් වැඩි පෙන්වයි. නැවත කිසි දිනෙක නොපැමිණිය යුතු මාශය පුරණ වැඩේ සහ දිව්‍යන් වහන්සේ අවසර දෙන දෙනෙකු ජීවිතයේ සමානය වැඩි. දෙවැනි දින සිට 6 වන දින දක්වා අපට පෙන්වන්නේ මැදීම සහ සම්පූර්ණ කිරීම අතර අලුත් මවමෙහි ගමන් කැබඳුද යන්නයි. ඒ අප ජීවත්වන වෙහෙස මහන්සි වූ වැඩ කරන පවුලේ ඇති දැඩි කරන පරීක්ෂාවට මුහුණ දෙන ඇදහල්ලන් වැඩින් සහ දිනපත පරීක්ෂාවට එරෙහි වන ස්ථානයේ මෙහෙන් ඉවත් කිරීම දෙවැනි දින සිට 6 වන දිනේ දක්වා සෑම දිනකම අඛණ්ඩව සිදුවිය. ඒ ආකාරයෙන් අපගේ පැවතුර කිරීම ජීවිතය පුරම අඛණ්ඩව සිදුවී. මෙම මද දින ශුද්ධවීම ස්ථිර නිහන කාර්යය හෙළි කරයි. ජයගැනීම මහතා යචනාපයක් හිකරකම් තරම් මිනිස් අලුත් කිරීම පෙරණ ස්වභාවයේ මන්දගම් වීම සහ නව ස්වභාවයේ නැගීම. සීම උදැසනකම අපි ආත්මක මහන්වතේ පවුණු ලෝකයකට අවදවීම එහෙත් අප ස්වාමින් වහන්සේට අයත් අය ලෙස ගමන් කිරීම. මෙදිදෙන් අපට වඳදර ගැනීම උගන්වයි. වර්ධනය ක්ෂණික නොවන බව ඒවා අපට මතක් කරදී. දිව්‍යන් වහන්සේ ඉවසිලිවන්ත බවත් විශ්වාසවන්ත බවත් ඒවා අපට පෙන්වයි. පළමු දින සිට හේතුවෙන් දෙන දක්වා මෙම මංගලයේ අපගේ ගමන් චතුරයක. අපි බැටළු පොටුවගේ ලිවලින් ආරම්භ කිරීම, අපි පැවිතුර කිරීම දවස හරහා ගමන් කිරීම සහ අපි පරිපූර්ණත්වයේ මෙහි රැස්වීමෙන් අවසන් කිරීම. දැන් හිත පෙන්නම් කරන්නේ ශුද්ධවීම තන මොහොතක් නොව අඛණ්ඩ කාර්යයක් බවයි. එය මැදමින් ආරම්භ වූ මෙහිමෙන් අවසන් වී. දිව්‍යන් වහන්සේ ආරම්භයේද මැදිද සහ අවසානයේද අප සමග සිටින බව මංගලයේ මැදවී අපට උගන්වයි. අපේ අපගේ පිරුණ ජීවිතයෙන් අපගේ පළමු පියවර ගන්න විට උන්වහන්සේ අප සමග සිටින සැක සහ උන්වහන්සේගේ සම්පූර්ණත්වය කර අපගේ අවසන් පියවර ගන්න විටද උන්වහන්සේ අප සමග සිටින සැක. යොචිරුව පිරිමිනි පියන නව ජීවිතයේ ආරම්භයේ සිට පරිපූර්ණත්වයේ අවසන් දිනේ දක්වා අපගේ ගමන් සෑම දිනකම අපට මඟ පෙන්වීම ගැන ඔබට ස්තුතියි. පෙරණ කිරීම අත්හැරීමට අපට උපකාර කර ඔබගේ ආත්මයන්ගේ පවිත්‍ර කිරීම කාර්යය තුළ දිගටම ගමන් කිරීමට අපට ශක්තිය ලබා දුන්න. අපගේ හදවත අවකව අපගේ පියවර ස්ථිරව සහ ඔබ වහන්සේ අප තුළ ඔබගේ කාර්යය සම්පූර්ණ කරන දිනේ කෙරෙහි අපගේ බලාපොරොත්තු ස්ථිරව තබා ගන්න. කරුණාවෙන් හා සතියෙන් මෙම ගමන් සෑම කොටසක් හරහාම අපට මඟ පෙන්වන්නේ. කොරස්තස් වහන්සේගේ නමෙනි. ආමීන්.